ගෙදරදී පහසුවෙන් බුරියානි එකක් සාදා ගැනීම සඳහා පළමු පියවර විදිහට දීලූණු, සුදු ලූණු, හීනි හා අම්මිරිස් හීනියට කපාගෙන රන්වන් පාට වෙනතෙක් තෙලේ බැද ගන්න ඕනේ. එහෙම බැදගෙන අපි ඒ බැදගත් ලුණු පැත්තකින් තියාගන්න ඕනේ. ඊට පසු මස් ටික සහ බිත්තර තම්බාගෙන ඒවා සකස් කරගන්න ඕනේ. බාස්මති සහ ග්‍රෑම් 500ක් පමණ ගෙන හොඳින් සෝදා පැය භාගයක් පමණ පෙගෙන්නට තබා භාගෙට ඉදිරිසේ බත පිස ගන්න ඕනේ. ඒ නියම 50%ක් විතර බත ඉදුණාන් පස්සේ අපි බලලා බත අපි බා ගන්න ඕනේ. බාගෙන ඊට පස්සේ අපි ඒ 50%ක් ඉතුණු බත වතුර පෙරලා ඉවත් කරගන්න ඕනේ. ඉවත් කරගෙන එම බත් වෙනම වාජනයක තබා අපි පැත්තකින් තියාගන්න ඕනේ. ඊට පස්සේ ඊගාව පියවර විදිහට ඒ පෙරාගත් වතුර පෙරාගත් බත් ටික පැත්තකින් තබා ඊළඟට අපි තඹපු මස් ටික අපි නැවත හොඳින් බැද ගන්න ඕනේ. ඒක විනාඩි 5-6ක් විතර හොඳින් පෙරලා බැද ගන්න ඕනේ. එම මස් එකටම තම්බාගත් බිත්තර දමා ඒ මස් සමග බිත්තර ඒ යන දෙකම හොඳින් බැද ගන්න ඕනේ. ඉන්පසු බාගෙට දුණු බත් සහ ඒ බැදගත් මස් සහ බිත්තර වෙනම තබාගෙන ඊට පසු අපි බුරියානි බත සඳහා අවශ්‍ය මසාලා හොද්ද හදා ගන්න ඕනේ. හොද්ද කියන්නේ ඒ බත් එක ඒ පිසින්ද දාන වතුර මිශ්‍රණය. ඒක හදාගන්නේ කොහොමද කියලා ඊට පෙර කජු බෙදලා අපි පැත්තකින් තියාගන්න ඕන. දැන් මේ තියෙන මේ බුරියානි බතර දාන වතුර හොද්ද හදන විදිය පහ මිරිස් කුඩු මිරිස් සුදු ලුණු ඒවා කබලේ බෙදලා තෙල් දාලා තිරේ බෙදලා ඊට පස්සේ ඒකට මේ මස් තම්බපු වතුර දාලා ඒ මසාලා හදා ගන්නවා. හදාගෙන මෙම වතුර ටික මෙම මසාලා හොද්ද සමග සහල් වෙනම දානවා. සහල් අර තම්බාගත් සහල් වෙනම දාලා පළමුව බත් කොටසක් දානවා. මේක ගෑස් කුකරේකින් හොයන්නේ බත් කොටසක් දානවා. බත් ඊට පස්සේ මේ විදිහට මසාලා හදලා ඒකට හාල් දානවා. බාගෙට තම්බාගත් හාල් දානවා.
ඊට පස්සේ ඒ මේ විදිහට බත් මේ බාගත් හාල් දමලා ඊට පස්සේ අපි මේකට බැදගත් මස් කුකුල් මස් එකතු කරනවා. ඊට පෙර අපි යෝගට් මේ මසාලා හොද්දට අපි දානවා මේ යෝගට් දාලා මේ හොඳට හොද්ද කවලම් කරනවා. කවලම් කරලා ඊට පසුව තමයි අපි 50% පිස ගන්නා ලද බත් මේ බාස්මති බත් මේකට දාන්න. ඉස්සෙල්ලා බත් තට්ටුවක් දානවා. ඉන්පසු ඒකට බැදපු මාස් බිත්තර ඒව දානවා. දාලා මේ විදිහට අපි මේ හදන කෑම ප්‍රමාණය 4 දිනකට ප්‍රමාණවත් වෙන බුරියානි තමයි හදන්නේ. ඊට පස්සේ ආයෙත් නැවත උන්න මස් දාලා ආයෙත් බත් බාස්මති බත් ටික දානවා. ඊට පස්සේ නැවත උඩට ඉතිරි මස් බැදගත්ත මස් සහ බිත්තර ටික දානවා. මේ විදිහට උඩින් අපි අතුරනවා. අතුරලා ඊගව තව ඉතිරිලා තියෙන බත් තියෙනවනේ මේකත් උඩින් දාලා අපි මේක බත් 100ක් ඉදිරියට මේක බත පිස ගන්නවා. විනාඩි 5-6ක් යනකොට 5-6ක් වගේ යනකොට මේක මේ බත සම්පූර්ණයෙන්ම හොඳින් බත ඉදිලා අවසන් වෙනවා. ඊට පස්සේ අපි විනාඩි 6කට 7කට විතර පසු මේ විදිහට අපි නැවත බත් ගන්නවා. නැවත අපි යෝගට් ඊට පසු මේකට මාගරින් එකතු කරනවා. අපි මාගරින් එකතු කරලා නැවත මේ බත පිස ගන්නවා ගහලා ඉන්පසු ටික වෙලාවක් විනාඩි 2-3ක් වෙලා ආයෙ දැන් බත ඉදලා අවසන්. දැන් ගොඩක් සුවඳ තියෙන රසවත් දැන් බිරියානි බතක් සකස් කළා අවසන්. දැන් ඒකට අපි කජු මද බෙදගත් කජු මද එකතු කරනවා. එකතු කරලා බත කවලම් කරලා බිරියානික සකස් කරලා අවසන් කරගන්නවා. ඊටාම රසවත් බුරියානි එකක් අපිට හදාගන්න පුළුවන්. ඊටාම අඩු මුදලකට දැන් අපේ බත හදලා අවසන්. බලන්න හද ලස්සන බත බුරියානි එකක් අපි දැන් හදලා තියෙනවා. ඔබටත් පුළුවන් මේ වගේ බුරියානි බතක් ලේසි මේ ආකාරයට ගෙදරදී සකස් කරගන්න. දැන් එම මේ බුරියානි බත 4 දිනකට අන්තිමටම සෑහෙනවා. කොහොම අඩු මුදලකින් කඩේ බුරියානි මෙලදී කඩින් අරගෙන මුල්ටි කනවා නම් මේ වගේ ඒ මුදලින් දෙකෙන් පාංගුවකින් අපිට මේ වගේ බුරියානි එකක් හදාගන්න පුළුවන්. ඉතින් අපේ බුරියානි බත හදන අවසන්. එහෙනම් බලපු කොරම ස්තුතියි.